දශක සමන්ද සිල්වා මහතා අද එනම් අප්‍රේල් 27 වෙනිදා ශ්‍රීමත් ජෝන් කොතලාවල රෝහලේදී අභාව ප්‍රාප්ත වුණා. මරණය සිදුවන විට ඔහු වයස අවුරුදු 69 වන වියේ පසු වුණා. 1975 වසරේ පමණ සිය පූර්ණ කාලීන සංගීත ජීවිතයට පිවිසි සමන්ද සිල්වා මහතා මෙරට සංගීත ලෝකයේ සුවිශේෂී පුරුෂක් ලෙස සැලකෙන අතර විශේෂයෙන්ම බයිලා සංගීත ශෛලිය තුළ ඔහුගේ දායකත්වය අති විශාල වුණා. ඔහු විසින් ගායනා කරන ලද නියරේ පිය නගලා පුංචි කුරුළු කූඩුවේ එපා එපා රැවටෙනු සුරූපී විරූපී සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න තනනිල්ල දිගේ පුර හඳ නැගුණා අයරින් ජොසපින් දෙව්ලොව දෙවියනේ හඬවාලා සිතක් පිළිපර සීතයාමේ සහ මතකයි අම්මේ වැනි ගීත ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුළ සදා අමරණීය වනු ඇති. සමන්ද සිල්වා මහතා ගායක ගායිකා සංගමේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ කලා සංසදයේ ජාතික සංවිධායක තනතුරද හොබවා තිබෙනවා. ඊට අමතරව ඔහු පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කර තිබෙනවා. තම සංගීත සංදර්ශන සඳහා සමන්ද සිල්වා මහතා ලොව පුරා බොහෝ රටවල සංචාරය කර ඇති අතර ශ්‍රී ලංකාවේ සංගීත ශේෂ්ඨ ජාත්‍යන්තර තලයේ නියෝජනයටද දායක වී තිබෙනවා. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සමන්ද සිල්වා මහතා මොරටුව ප්‍රදේශයේ වාසය කරනු ලැබුවා. ඔහුගේ අභාවයත් සමගම ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සහ අනුපමේය ගායන ශිල්පියෙකු අහිමි වී තිබෙනවා. අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති. සමන්ද සිල්වා මහතාගේ අභාවය වෙනුවෙන් ඔහුගේ පවුලේ සමාජිකයන්ට හිතවතුන් සහ රසිකයන්ට අපගේ බලවත් සංවේගය පළ කර සිටිමු. 1975 වසරේ පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයන්ගේ සිය ගීත හරහා අමන්දානන්දයට පත් කළ ගීත ගායකයෙකු ලෙස ඔහු ප්‍රකටයි. අපි ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.